අතිගෞරවනීය ලොකු හාමුදුරුවෝ වහන්සේගෙන්ද ඒ වගේම දහම් පාසල් පරිසර පරිසරතුමා ඇතුළු දෙමාපියනි දූ දරුවෙනි ඔබ සියලු දෙනාගේම අවසරයි. අද අපට ඉතාමත් සතුටු දවසක් මන්දයාත් අද අප දහම් පාසලේ මෙවැනි උත්සවයක් සංවිධානය කරන්නට ලැබීම පිළිබඳව. මොකද අද අපේ දහම් පාසල් පද්ධතිය ගත්තම ඒ වගේම මේ රට ගත්තම මෙවැනි උත්සවයක් සංවිධානය කර ගැනීමට අපට ලොකු මිල මුදලක් ලොකු සංවිධාන ශක්තියක් තිබුණත් මුදල් පස්සේ ගත්තම ලොකු අනුදේශ ලක්ලා තිබෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් අපේ ලොකු හාමුදුරන් වහන්සේ උන්වහන්සේට පුදුම උමනාවක් තිබුණා. ඒ වගේම බොහෝ කැපකිරීමක් තියෙනවා කොහොම හරි අපේ දහම් පාසල ඉහළට ඔසවා තබන්න ඕන කියන කාරණාව. ඒ වගේම තමයි අපි අලුතෙන්ම ගුරු මණ්ඩලයට එකතු වුණු අපේ කලින් අපේ ගෝලයෝ ඒ වගේම අපේ ශිෂ්‍යයෝ අද දහම් පාසල් ගුරුවරු වශයෙන් ඇවිල්ලා විශාල කාර්යභාරයක් සිදු කරනවා. අතනම අපිට සතුටු වෙන්නට පුළුවන්. අපි බලාපොරොත්තු වුණත් අපෙන් වචනයක් හරි ඉගෙන ගත්තු මේ ළමයි මේ දහම් පාසලට යමක් කරයි කියන අදහස තිබුණා. ඉතින් මම අද සතුටු වුණා මෙයාලා දිහා බලලා පුදුම සතුටක් දැනෙනවා අපිට මේ දහම් පාසලට යම් සේවයක් වෙනවා කියන කාරණාව. ඒ නිසා අපේ කාලය ශ්‍රමය වැය කරලා මේ දහම් අධ්‍යාපනය දෙන්නට ආපු එකේ සතුටක් තියෙනවා. ඒ අනාගතේ අපි බලාපොරොත්තු වෙනවා මේ ළමයිගේ මුතු ඒ දේ සිද්ධ වෙයි කියලා. කෙසේ වෙතත් වැඩි කාලයක් ගන්න තුනක් විනාඩි කිහිපයක් තුළ ඔබට යම් දෙයක් කියන්නට හිතනවා. ඒ තමයි මේ ඉන්න ගුරුවරු කිසිම කෙනෙක් කිසිම මුදලක් බලාපොරොත්තු වෙන කරන සේවාවක් නෙවෙයි. ඒක අපි හැම කෙනාම හිත තුළ තබා ගන්නට ඕන. උදෑසන හැම කෙනාම තමන්ගේ ආර්ථිකයේ පස්සේ දුවනකොට ඒ වගේම උදෑසන හැම කෙනාම තමන්ගේ ජීවිතය ගැන විතරක්ම හිතනකොට මේ පුංචි දරුවන්ගේ දහම් පිපාසය සංසිඳවන්නට දහම් අධ්‍යාපනය ලබා දෙන්නට මේ ඉන්න ගුරුවරු ස්වේච්ඡාවෙන් පුදුම කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීමක් කරමින් තමන්ගේ ශ්‍රමය තමන්ගේ මහන්සිය මේ වෙනුවෙන් කැප කරනවා. හැබැයි ඒකට ගෞරවයක් දෙන්නට ඕන ඒ ගුරුවරුන්ට. ඒ නිසා ඔබට පේනවා ඇති නොයෙක් විදිහේ අනුපාඩු තියෙන්න පුළුවන්. නොයෙක් විදිහේ වචනවල ගැටලු තියෙන්නට පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම අපි විඳලාගන්නේ අපේ මේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්නට පුළුවන් කීයෙන් කී දෙනෙක් මේ කම්පියුටරයේ ඉන්නවා කියලා කාරණා. අපි පසුගිය කාලය තුළ අපේ ලොකු හාමුදුරුවෝ ඒ වගේ අපේ උපප්‍රධානාචාර්ය අපේ ගුරුතුමිය එතුමිය ගැන තමයි කතා කරන්නට ඕන. ඔබ දන්නවා ඇති පමණක් දවස් වලට අපේ උපප්‍රධානාචාර්ය ගුරුතුමිය ඉස්පිරිතාලේ වැඩ කරලා නයිට් ඩියුටි කරලා මේ දහම් පාසලේ ඇවිල්ලා වැඩ කරනවා. ඒත් අපිට මේක කවුරුත් උඩින් තියන්නවත් නෙවෙයි මම මේ කියන්නේ කරන කැපකිරීම තේරුම් ගන්නට ඕන. ඔයා කියන්නේ ඔයලා අපි කවුරුවා නයිට් වැඩක් කරලා උදේට ඇවිල්ලා අපි නිදා ගන්න වැඩි වෙන මොනවද කරන්නේ. නමුත් පෞද්ගලික කාලය තුළදී මම හිතන්නේ ගෙදර වැඩ කටයුතු කරලා නයිට් ඩියුටි එකක් කරලා මේ ඇවිල්ලා දහම් පාසලේ මේ දහම් දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේ තමයි අනිකුත් ගුරුවරු ළමයිගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන ඇවිල්ලා මේ කටයුතු කරනවා. පමණක් වලාට කිලෝමීටර් 2ක් විතර පයින් ඇවිල්ලා මේ දහම් පාසලේ උගන්වන ගුරුවරු ඉන්නවා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන මේ ගුරුවරු මේ වැඩේ කරනකොට දෙමාපියන්ගේ යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. මොකොත් නෙවෙයි අපිට මොකක්වත් කරන්න නෙවෙයි. අපිට මොකොත් දෙන්නට නෙවෙයි.
එකම යුතුයකම එකම දේ තමයි ළමයි දහම් පාසලට යොමු කරන්න කියන කාරණාව. දහම් පාසලට ළමයි එවන්න කියන කාරණාව. එතකොට අපි මේ කැපකිරීම කරලා මහන්සි වෙලා දහම් පාසලට අපි ඇවිත් බලනකොට තමන්ගේ දරුවෝ කවුරුවත් මේ දහම් පාසලට එවන්නේ නැත්නම් ඒ වගේම මාසයකට එක සැරයක් පමණක් ළමයි එනවා හරියට ගුරුවරු උගන්වනවාද කියලා බලන්න නිරීක්ෂකයෝ වගේ. මම දැකලා තියෙනවා මට එක වෙලාවකට හිතෙනවා මේ කාරණා කියන්නට ඕන හරියට දහම් පාසල් නිරීක්ෂක කණ්ඩායමක් වගේ. එයාලා මම හිතන්නේ ඉගෙන ගන්න නෙවෙයි ගොඩාක් දුරට එන්නේ දහම් පාසලට ගුරුවරු පැමිණෙනවාද කියලා බලන්න කියලා හිතච්ච අවස්ථා බොහෝමයි. ඒ නිසා අපි කාටත් අපේ හදවතට දැනෙන්නට ඕන ළමයි කොච්චර දිහි කරත් වැඩක් නැහැ. ඒ අයට සංස්කෘතිය ආගම ධර්මයේ කියලා දෙන්නේ මේ ළමයි දහසක් දිහි කරන්නට පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්නද මේ සමාජයේ දෙස මේ සමාජයේ අම්මට තාත්තට ගුරුවරයාට ගෞරවනීය හාමුදුරුවන්ට සලකන්නේ නැති නොයේ විදිය අද මේ සමාජ ජාලයේ දිහා බලන වෙලාවේ වික්ෂුන් වහන්සේලාට අපේ හාමුදුරුවෝ මේ විහාරස්ථාන ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ අපේ පන්සල් පද්ධතිය රැකගෙන ඉන්නේ හාමුදුරුවන්ගේ සීලය හොයන පිරිසක් ඉන්නවා. හැබැයි ඒ සීලය හොයන එකම කෙනෙක්වත් පන්සල් සමාදන් වෙලා ඉන්නවද කියලා බලන්න. පන්සල් එක පදයක් රැකපු කෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි. මේ ළමයිගෙන් 99%ක්ම දහම් පාසලකට වැස්සකට වජ්ජේ නැති අය තමයි අපේ ශාසනය, අපේ සම්බුද්ධ ශාසනය, අපේ බුද්ධ ආගම, අපේ බුදුදහම විවේචනය කරන්නට පෙළඹිලා තියෙන්නේ. එයා තමයි තමන් හදාඩා ගන්න අම්මට තාත්තට සලකන්න ළමයි පිරිසක් බිහිවලා තියෙන්නේ. අපි අද සංඝෝෂයෙන් ඉන්නේ ඇති. මගේ ළමයා ඉංග්‍රීසියෙන් කරන්නට, මගේ ළමයා නීතිඥයෙක් කරන්නට, මගේ ළමයා වෛද්‍යවරයෙක් කරන්නට. හැබැයි මේ ලෝකේ වෛද්‍යවරයෙක් කරන්නට හෝ වේවා, ඉංජිනේරුවෙක් කරන්නට හෝ වේවා, ඒ වගේම මේ රටේ ඉහළ මහාචාර්යෙක් කරන්නට හෝ වේවා, මෙයාලා මේ කොච්චර දේවල් කරගත්තත් තමන්ගේ අම්මට සලකන්නේ නැත්තම්, තමන්ගේ ගමේ පන්සලට සලකන්නේ නැත්තම්, තමන්ගේ වැඩිහිටියන්ට සලකන්නේ නැත්තම්, සදාචාරයක් නැත්තම්, සભ્યත්වයක් නැත්තම් ඒ අධ්‍යාපනයෙන් ලැබිච්ච ප්‍රතිඵලය කුමක්ද? අද නිරාගමික රාජ්‍යයක් ගැන කතා කරන නිරාගමිකයන් පිරිසක් බිහි කරන්නට වෙනදක් යෝගයක අද වගේ මේ වගේ දහම් අධ්‍යාපනයක් දෙන්නට කැප වෙන මේ දහම් දරුවන්ගෙන් මම හිතන්නේ කවදාකවත් අපේ ශාසනයේ සිංහල ජාතියට බෞද්ධ ආගමට හානියක් වෙයි කියලා. ඒ නිසා හැම අම්මා තාත්තා කෙනෙක්ව සිහියට ගන්නට ඕන. හැම අම්මා තාත්තා කෙනෙකුගේ මේ ඔළුවට යන්නට ඕනේ. මගේ ළමයාට අධ්‍යාපනය දෙනවා සේද මේ රටේ ජීවත් වෙන ක්‍රමය කියලා දෙන්නට අපේ මේ පන්සල් පද්ධතිය රැක ගන්නට දහම් පාසල් ළමයි කොට අනිත් දෙන්නවා. මේ දහම් පාසල් අධ්‍යාපනය රැකලා දෙන්නට මේ ධර්ම, මේ ගුරුවරු, මේ දෙමාපියෝ, ඒ වගේම මේ අපේ මහා සංඝරත්නයේ ධර්ම දෙයට වෑයමට සහයෝගය දෙන්න දැනගන්න ඕනේ. ඒ නිසා මම විනාඩි කිහිපයක් මේ කාලේ ගත්තේ අපේ අම්මලාට, අපේ තාත්තලාට, ඒ වගේ මේ වැඩිහිටියන්ට ඇත්තටම සත්‍ය කියන්නේ තේරෙන්නේ නැහැ. හැබැයි මේ සත්‍ය තේරෙන්නේ තමන්ගේ ළමයා තමන්ගේ අම්මට ගුණාර්මෙන් බයිනකොට, තාත්තට ගුණාර්මෙන් බයිනකොට. ඒ වගේම තමයි පන්සලේ විසුණු වහන්සේලාට අපේ සංඝ රත්නයට අගෞරව කරන කෙනා අම්මෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, හිතවතෙක් අඳුරන්නේ නැහැ. ඒ නිසා තමයි හොඳ නරක කියලා කියන්නේ. මේ හොඳ නරක කියන්නේ කියලා දෙන්න තමයි ධර්ම අධ්‍යාපනය දෙන්නේ. මා අතුරු මගේ ගුරු මඩුල්ලේ ඒ වගේම අපේ දහම් පාසල් මේ ගුරුවරු කරන කැපකිරීමෙන් හැම වෙලාවම පළවෙනියටම විභාග ලියලා පාස් කරනවට වඩා මේ සමාජයේ යහපත් පුරවැසියෙක් වශයෙන් ජීවත් වෙන්නයි අපි නිරන්තරයෙන්ම වෙනදරන්නේ කියලා දෙන්නේ. ඒ නිසා ඒ කාරණා මතක් කරගෙන ගුරුවරුන් වෙනුවෙන් කරන්නට ඕන. ඒ වගේම වචන ස්වල්පය මම වැඩි කාල වේලාවක් ගන්නට අවසන් කරනවා. මේ සඳහා කැපකිරීම කරපු අපේ දෙමව්පියන්ටත්, ඒ වගේම විශාල කැපකිරීමක් කරපු අපේ ගුරුවරුන්ටත්, ඒ වගේම ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු
මේ වෙනුවෙන් කැපකිරීම කරන මහන්සි කැපකිරීම කරපු සියලු දෙමව්පියන්ටත් ඒ හිසනම ආචාර්ය කරමින් සියලු දෙනාගේ ඉතුරුවන්තවලින් මම මේ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.